කොබේගිනි රස්නායකපුර හා නිකවැරටි යන ප්‍රදේශවල දිට්වා සුළි කුණාටුවෙන් හානි වූ නිවාස මෙන්ම ව්‍යාපාරික ස්ථාන වෙනුවෙන් වන්දි පිරිනැමීම සිදු කරුණේ අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ ප්‍රධානත්වයෙන්. අර්ධ වශයෙන් හානි සිදු වූ දේපළ සඳහා තක්සේරු කිරීමකින් තොරව රුපියල් ලක්ෂ 5ක මුදලක් ලබා දෙනවා. තක්සේරු කිරීමෙන් පසු අර්ධ හානි සඳහා රුපියල් ලක්ෂ 25ක් දක්වා ආධාර මුදලක් හිමිවනවා. සුළි කුණාටුවේ බලපෑමට ලක් වූ නිකවරටිය මැතිවරණ කොට්ටාශයේ ප්‍රතිලාභින් 260කට අධික පිරිසක් සඳහා රුපියල් මිලියන 69ක් මෙහිදී ලබා දුන්නා. වෙන රජයන් වගේ නෙවෙයි අපේ රජය හැම වෙලාවෙම මේ එකතු කරගන්න මුදල නැත්නම් ආර්ථිකය කළමනාකරණය කරගන්න භාණ්ඩාගාරයට එක්ස්ප්‍රෙස් කරගන්න මුදල අපි හැම අවස්ථාවකම ආපදාවක් කරදරයක් දුකක් පීඩාවක් ආවම මේ සල්ලි අපෝ ජනතාවට ලබා දීම තමයි කරන්නේ. හැබැයි ආපදා තත්ත්වය විතරක් නෙවෙයි මෑතකදී අපිට තවත් විශේෂ අවධානය යොමු කාරණා තමයි අපේ පාලනයෙන් තොරව මැද පෙරදිග කලාපයේ ඇතිවලා තියෙන යුද්ධ තත්ත්වය හේතුවෙන් මේ වෙනකොට ඇතිවලා තියෙන පීඩාකාරී තත්ත්වයක් තියෙනවා. මැද පෙරදිග කලාපයේ යුද්ධ තත්ත්වය හේතුවෙන් ඉහළන භාණ්ඩ මිල යම් ප්‍රමාණයක සහනයක් සලසන්න. ඒ හින්දා සමුද්‍ර සානාධාරය මාසයකට හෝ දෙකකට වැඩි කරා 25000 දක්වා 17500 පහළ කාණ්ඩයේ 15500 දක්වා වැඩි කරා. ඒ විතරක් නෙවෙයි පෝර සානාධාරය 25000 ඉඳලා 30000 දක්වා වැඩි කරා. ඒ විතරක් නෙවෙයි ඉදිරි විදුලි බිල වැඩි වුණොත් විදුලියක 90ක් දක්වා පාවිච්චි කරන අයට එහෙම අයට අපි ඉදිරියේදී විදුලි බිල වැඩි වුණොත් රජයේ සානාධාරයක් ඇරෙන්න මුදලක් විදුලි බිලේම දාලා ඒ මුදල රජයෙන් තරනවා. දැන් ඩීසල් වලට රුපියල් 100ක් ආධාරයක් රජය පැත්තෙන් දරනවා. පෙට්‍රල් වලට 20ක් දරා ගන්න. ඉතින් මේ විදිහේ ආර්ථික සැලැස්මක තමයි ඉන්නේ. රට විසින් අත්පත් කරගන්න ආර්ථික ජයග්‍රහණ අපතු ජනතාවට පෙරලා ලබා දීම. ඒක තමයි රජයේ ප්‍රතිපත්තිය.